වත්මන් රජය බලයට පත් වුණේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරනවයි කියන පොරොන්දු පත්‍රිකාව මත. සමාජ ගිවිසුම මත. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරනව වෙනුවට දුප්පත් රටක් දුප්පත් ජීවිතයක් නිර්මාණය කරන විදුලි බිල වැඩි කිරීමකට රජය මුලපුරමින් සිටිනවා. සෑම වේදිකාවකම පාහේ එදා වර්තමාන රජයේ සමාජිකයින් විපක්ෂයේ ක්‍රියාකාරීන් හැටියට කිව්වේ මොකක්ද? 9000 බිල 6000 කරනවා. 3000 බිල 2000 කරනවා. තුනෙන් එකකින් 33%කින් විදුලි බිල අඩු කරනවා කියන කාරණාව. ඒ වෙනුවට බලයට පත් වුණු ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව එදා වේදිකාවේ පොරොන්දු වුණු දේ සහමුලින්ම අමතක කරලා අද හෙටම 11.57කින් විදුලි බිල වැඩි කරන්නට සැලසුම් කරමින් යනවා. අපි අහන්න කැමති ඇයි ඔබ ලබපු ජනවරම මෙලෙස පාවා දෙන්නේ? එදා දසලක්ෂ ගණනින් මේ රටේ ජනතාව වර්තමාන රජය පත් කරගත්තේ විදුලි බිල වැඩි කරන්නට නෙවෙයි. විදුලි බිල අඩු කරනවායි කියන පොරොන්දු මත. වත්මන් ජනාධිපතිවරයා ඉතාමත්ම පැහැදිලිව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරා මේ අඩු කිරීම පිළිබඳව. අපි අහන්න කැමති ඇයි අද ජනතාවගේ කරපිටින් බලයට ඇවිල්ලා ජනතාව දුන්නු ජනවරම පාවා දෙන්නේ, උල්ලංඝනය කරන්නේ. මේ රටේ විදුලි පාරිභෝගිකින්ගේ මානව අයිතිය, මූලික අයිතිය පැහැදිලිවම මේ ක්‍රියාදාමය තුළ උල්ලංඝනය වෙනවා. එමන්ද කියතොත් විදුලි පාරිභෝගිකින්ට දුන්නු බලාපොරොත්තුව, ඒ බලාපොරොත්තුව හරහා ලබාගත්තු ජනවරම, ඒ නිර්මාණය කරපු සමාජ කිවිසුම වර්තමාන රජය අමුවේ උල්ලංඝනය කරනවා. බොරුව, රැවටිල්ල, මුසාව, පොරොන්දු කඩ කිරීම තුළ අද විදුලි පාරිභෝගිකයා අන්ත අසරණ භාවයට පත් වෙනවා. එපමණක් නොවේ. එදා වේදිකාවක් පාසා IMF ගිවිසුමේ කොන්දේසි ජනතාවට හිතකර ආකාරයට වෙනස් කර ගන්නවයි කිව්වා. එහෙම කියපු ජනතා විමුක්ති පෙරමුණ බලයට ඇවිල්ලා කරේ එලෙසම ජනතාව මත අසීමිත අසහනයක්, පීඩනයක් පටවන IMF කොන්දේසි ගිවිසුම් එලෙසම ක්‍රියාත්මක කිරීමයි. දිත්වා සුලිකුණාටුව තුළ දස ලක්ෂ ගණනින් අපේ රටේ ජනතාව අසහනයට, පීඩනයට, විපතට, ආපදාවට පත් වුණා. ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව අද රජය සූදානම් වෙනවා විදුලි බිල වැඩි කරන්න. අපි දකිනවා මේ ක්‍රියාව ඊ타ත්ම වැරදි ක්‍රියාවක්. ලබාගත් ජනවරම පාවා දෙන ක්‍රියාවක්. රජයට ප්‍රකාශ කර සිටිනවා මේ වැරදි ක්‍රියාවෙන් වැළකී සිටින්න. වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල වැඩි කිරීම නෙවෙයි 33%කින් විදුලි බිල අඩු කරලා වේදිකාව මත ඒ දුන්නු පොරොන්දු ටික ඉටු කරන්නට කටයුතු කරන්න. රටේ ජනතාවටත් අපි පැහැදිලිවම කියන්න කැමතියි.
අමුවේ තමන්ගේ ඡන්දය ජනවරම මෙයාකාරයෙන් උල්ලංඝනය කරන මේ රජයට විරුද්ධව පෙළ ගැසෙන්නට ඔබ සූදානම් වන්න. මෙවන් ජනතා විරෝධී ක්‍රියාවන් තුළ රටේ ජනතාව මත අසීමිත බරක් පීඩනයක් අසහනයක් පැටවීම සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ අපි තරයේ හෙලා දකිනවා.